මා ඒ විදුහල්පතිවරුන්ට නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට මාගේ ආරාධනය ලබා දුන්නා. ඒ ආරාධනය පිළිගෙන ගෞරවයෙන් අප වෙත පැමිණියා. ඔබ තුමන්ලා මා ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒත් එක්කම කිව්ලෑය කොට්ටාසේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වන කිව්ලෑය ග්‍රාම නිලධාරී තුමන් මහා නිරන්තරයෙන් සම්බන්ධ වෙලා ඉස්කෝලේ අභිවෘද්ධිය වෙනුවෙන් සොයා බලන නිලධාරීතුමනි. ඔබතුමාත් මාගේ ආරාධනය පිළිගෙන ගෞරවයෙන් මේ අවස්ථාවට පැමිණියා. මා ඔබතුමාත් ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඒත් එක්කම කොට්ටාසේ සංවර්ධනය වෙනුවෙන් වැඩ කරන ආර්ථික සංවර්ධන නිලධාරීතුමිය, ඒ වගේම සමුද්‍ර නිලධාරීතුමිය මාගේ ආරාධනය පිළිගෙන මෙතනට පැමිණියා. ඉතා ගෞරවයෙන් ඔබ දෙපළත් මා පිළිගන්නවා. ඒත් එක්කම විද්‍යාලයේ ඉතිහාසයේ ඉඳලා මේ දක්වාත් තමන්ගේ රාජකාරියට විශ්‍රාමය නිල වශයෙන් විශ්‍රාම දුන්නත් හිටපු විදුහල්පතිතුමන් ඒ.ජී. කරුණාරත්න මැතිතුමන් මට යෝධ සෙවණැල්ලක් විදිහට මේ පාසලේ ඉදිරි කටයුතු කරගෙන යාමට සහයෝගය දක්වනවා. ඉතින් ඔබතුමන් පැමිණීම ඇත්තටම අපට ගෞරවයක්. ඉතා ආදරෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒත් එක්කම පාසලේ ප්‍රාථමික අංශය අද ඉතාමත් හොඳ මට්ටමක තිබෙනවා. ඒ ඔබගේ මඟ පෙන්වීම යටතේ ගෙන ආපු තැන ඉඳලා තමයි අද මේ රැගෙන යන්නේ. ඉතින් ඒ ප්‍රාථමික අංශයේ අප විද්‍යාලයේ විශ්‍රාමරත් අංශ ප්‍රධානතුමිය සුදුමැණික ගුරුතුමිය මා ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඒත් එක්කම අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය අංශ ප්‍රධානතුමිය හා අංශ ප්‍රධානතුමන් ඇතුළු ගරු ආචාර්ය මණ්ඩලය මා ගෞරවයෙන් පිළිගන්නවා. ඒත් එක්කම මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේම ශිෂ්‍ය නායකයන් අද අභිෂේක ගන්නන වැඩ කොටසේ ප්‍රධාන කාර්යයක් බරපැනක් යොදපු අපේ ආදරණීය දෙමව්පියන් මා ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඔබගේ උත්සාහය තමයි අද මේ මල්පල ගැන්වෙන්නේ. ඒත් එක්කම අද දින ශිෂ්‍ය නායකයන් විදිහට අභිෂේක ලබන ඔබ සියලු දෙනා මා ගෞරවයෙන් පිළිගන්නවා. තමන්ගේ සහෝදරියන්ගේ නායකත්වය ඒ අභිෂේකය බලන්නට සතුටු සිතින් එක්රොක් වී සිටින ආදරණීය පාසලේ අනෙකුත් සිසු දරු සියලු දෙනාම ඒ වගේම සමහර විට මේ ආදි ශිෂ්‍යාවන් ඒ වගේම ප්‍රදේශවාසීන් ඔබ එක් වෙලා ඉන්නවා ඇති. ඒ සියලු දෙනාවත් අද මේ අවස්ථාවට පැමිණ ඔබ සියලු දෙනා ගෞරවයෙන් මේ අවස්ථාවට මා පිළිගනු ලබනවා. ඉතින් ලෝකයක් දිනන්නට සිහින දකින ඔබ පාසලේ අනාගතය වෙනුවෙන් මේ වර්ෂය තුල පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කිරීමට සැදී පැහැදී සිටින ඔබට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරමි. නැවත වතාවක් සියලු දෙනාම මේ උත්සව සභාවට පිළිගනිමින් මගේ ස්තුති කතාව පිළිගැනීමේ කතාව හා අරමුණ පැහැදිලි කිරීමේ කතාව මේ අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.